සුබ දවසක් යාළුවනේ. ඔසිස් ඇග්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ බ්‍රූඩරේදී සත්තුන්ට උණුසුම ලබා දෙන්නේ කොහොමද කියලා. ඉතින් උණුසුම ලබා දෙන ක්‍රම ගණනාවක් තියෙන යාළුවනේ. මෙතන මගේ ෆාම් එකේ නම් මම යූස් කරනවා මේ ගෑස් බ්‍රූඩර් එක. මේක ගෑස් සිලින්ඩරයක් භාවිතයෙන් තමයි මේ උණුසුම දෙන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක මෙහෙම මේ දාලා සිලින්ඩරේට සෙට් කරලා මේක පත්තු කරන්න ගින්නර භාවිතයෙන් තමයි මේ ගෑස් භාවිතයෙන් තමයි මේක වැඩ කරන්නේ. මේකට අමතරව තව මං වොට් 100 බල්බ් දෙකක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් සත්තු 1200ත් අතර ප්‍රමාණයකට මේ වගේ එක ගෑස් බ්‍රූඩර් එකක් ඇති ප්‍රමාණවත් වෙනවා. දැන් මගේ මෙතන ඉන්නවා සත්තු 1700ක් පමණ. ඉතින් ඒ හින්දා මම තව වොට් 100 බල්බ් දෙකකුත් දාලා මෙයාලට අවශ්‍ය උණුසුම ලබා දෙනවා. සාමාන්‍යයෙන් යාළුවනේ සත්තුන්ගේ ඒ කියන්නේ දිනක් වයසට පැටව තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වෙද්දි සාමාන්‍යයෙන් මේ තියෙන තහඩු මේක ඔයාලට පේනවා ඇති. මේක සාමාන්‍යයෙන් වෙළඳ පොලෙන් ගන්න පුළුවන් අඩියක් රුපියල් 100ත් 110ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. මේකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක ගහගන්න. මේක ගහගද්දිත් යාළුවනේ බ්‍රූඩර් එකේදී ඒ කියන්නේ සත්තු එහෙම යන්න තියෙන සත්තු එක තැනකට කියන්නේ අඩු ඉඩක තමයි බ්‍රූඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ සතා වැඩි ඇවිදින්න නැති වෙන්න, සතාට මහන්සි අඩු වෙන්න. ඒ වගේ එකට තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ගහ ගන්නවා නම් ගහගද්දී යාළුවනේ අනිවාර්යෙන් රවුම් ආකාරයට ගහගන්න. කොටු ආකාරය කියන්නේ ඔයාලට තේරෙනද මුළු එන්න බෑ. මේක ගහගද්දී අංශක 90ට මුළු එන්න බෑ. මොකද එහෙම වුණාම මුළු වලට සත්තු එකතු වෙලා තෙරපිලා සත්තු මැරෙනවා. ඒ හින්දා මුළු එන්න බෑ. රවුම බීකෙන් වලට තේරෙනද බිත්තරයක් හැඩයට සහ රවුම ඒ කියන්නේ මුළු එන්න නැති වෙන රවුම් ආකාරයට තමයි මේක ගහ ගන්න ඕනේ. ඉතින් මේක ගහගද්දී යාළුවනේ අනිවාර්යෙන් මේක සැලකිලිමත් වෙන්න මුළු තිබුණොත් අනිවාර්යෙන් සත්තු පොඩි සත්තු යාට තේරෙන්නේ නැහැ. මුළු වලට එකතු වෙලා ගොඩ ගහිලා මේ තෙරපිලා අර අයින් වල ඉන්න සත්තු මැරෙන්න බලනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් පැටියෙකුත් සාමාන්‍ය වලට තේරෙනවා ඇති ලොකු ගානකට යනවා. ඉතින් එහෙම වුණාම අපරාධේ එක සතෙක් හෝ මරා ගන්න එක එහෙම වෙලා මුළු තියා ගන්න නැති වෙන්නේ. ඒ විදිහට හරි විදිහට බ්‍රූඩ් එක මේක ගහ ගන්න යාළුවනේ. ආයේ මේ ගෑස් බ්‍රූඩර් එකේ තියද්දි මේක සාමාන්‍යයෙන් බිම් මට්ටමේ ඉඳන් පොළොව මට්ටමේ ඉඳන් දිනක් වයසේදී පැටවු ඒ කියන්නේ හම්බෙද්දී අපිට හම්බුණු මුල් දවස් 3 වගේ අඩි 4ක් අඩි 3මාරක් වගේ උසකින් තමයි ඒක ස්ථානගත කරන්න ඕනේ. යටින් යටට සත්තුන්ට රස්නේ වදින්න. ඉතින් රස්නේ ඒ කියන්නේ අපිට එයාලට දීලා තියෙන රස්නේ ඇති කියලා හොඳටම තේරෙන්න නම් අපිට තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් සත්තු මේ විදිහට ඒකාකාරීව ඇවිදලා හොඳට ඉන්නවනම් අපි යාලට දීලා තියෙන රස්නේ හොඳටම ඇති. ඊට අමතරව දැන් මෙතන ගෑස් බ්‍රූඩර් ස්ථානගත කරලා තියෙන තැනින් ඈත් වෙලා ඒකට ඈතින් ගොඩක් කලකට සත්තු ගොඩ ගහලා ඉන්නවනම් එතකොට යාළුවනේ අපිට තේරෙන්නේ රස්නේ වැඩි. මෙතනින් මේ ගෑස් බ්‍රූඩර් එක ගාවින් සත්තු ඈතින් ඉන්නවනම් ඒකට පුළුවන් තරම් යාලා ඈත් වෙන්න බලනවනම් එතකොට රස්නේ වැඩි. රස්නේ වැඩි වුණාම ඒකත් ප්‍රශ්නයක්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් රස්නේ වැඩි. ඊට අමතරව යන්නේ තව එකක් තියෙනවා. දැන් මේක ගාවට හෝ මේ වගේ ලයිට් එක ගාවටම හැම වෙලේම සත්තු පුළුවන් තරම් එකතු වෙන්න බලනවනම් එයාට රස්නේ මදි. ඒ කියන්නේ අපි දීලා තියෙන රස්නේ මදි. ඒ කියන්නේ එතකොට අපිට තව ලයිට් බල්බයක් වැඩි කරගන්න පුළුවන්. නැත්නම් යාළුවනේ තව දෙයක් කියන්න ඕනේ. මේකට මේ රෙගියුලේටර් එක ගද්දී අපි අනිවාර්යෙන් ප්‍රෙෂර් රෙගියුලේටර් එකක් ගන්න. ඒකෙන් අපිට උෂ්ණත්වය මේකට කරකවලා අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට මේකේ මේ පත්තු වෙන මේක වැඩි වෙනවා. එතකොට රස්නේ මේකෙන් එන ප්‍රමාණය වැඩි වෙනවා අඩු වෙනවා. එතකොට අපිට දැන් රස්නේ අඩුයි කියලා දැනුණාම මේකෙන් කරකවලා තව රස්නේ ටිකක් වැඩි කරගන්න පුළුවන්. සත්තු අර වගේ රස්නේ මදියෙන් වගේ ඉන්නවනම් අපිට වැඩි කරගන්න පුළුවන්. සත්තු ඒ රස්නේ වැඩි වගේ තියෙනවා නම් අපිට මේක කරකවලා තව මේ කියන්නේ දැල්ල අඩු කරලා රස්නේ අඩු කරන්න පුළුවන්. යාලට රස්නේ වැඩි වගේ තේරෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ වගේ ප්‍රෙෂර් රෙගියුලේටරයක් ගද්දි
මේ ගෑස් බ්‍රූඩරයට ගද්දි මේ ගෑස් බ්‍රූඩරේ යාළුවනේ එක එක ඒවා තියෙනවා. දැන් මේක නම් මේ ගෑස් වලින් වැඩ කරන එක. මීට අමතරව තව එකක් තියෙනවා මම දැකලා තියෙනවා කරන්ට් එකෙන් වැඩ කරන එකක්. මේක ඒකේ තියෙන්නේ මේ වගේ කොයිල් එකක්. ඒ කොයිල් එක රත් වෙලා ඒකෙන් තමයි උෂ්ණත්වය දෙන්නේ. ඉතින් ඔයාලට ලේසි විදිහකට ගන්න කරන්ට් එක තියෙනවා නම් එහෙමයි කරන්ට් එකෙන් පාවිච්චි කරනවා නම් එහෙම ඒවා තියෙනවා. නැත්තම් ගෑස් එකෙන් වැඩ කරන ඒවා නම් තව එහෙම තියෙනවා. ඊටත් අමතරව යාළුවනේ ඔයාලට කරගන්න පුළුවන් නම් මම තව ට්‍රික්ස් එකක් දෙන්නම්. උෂ්ණත්වය දෙන්න සත්තුන්ට මේ වගේ තැනක ගල් තුනක් තියලා පොඩි බැරල් භාගයක් තියලා බැරල් භාගයට පොල්ලෙලි දරංගුරු මෙහෙම මැදින් තියලා එහෙම රස්නේ දෙන්නත් පුළුවන් අපිට. ඒ කියන්නේ අපේ වියදම් පාලනය කරගන්න එහෙම අවශ්‍යතාවය එහෙම කරනම් පුළුවන්. හැබැයි ඒකෙදී තියෙන අවාසිය තමයි අපිට රස්නේ අඩු වැඩි කරගන්න බෑ. සතාට රස්නේ අඩු වැඩි කරගන්න එහෙම වුණොත් අපිට වටේ තියෙන කර්ටන් ඇරලා එහෙම තමයි කරගන්න වෙන්නේ. මේ ගෑස් භාවිතයෙන් කරද්දී අපිට තියෙන වාසිය තමයි අපිට රස්නේ වැඩි කරගන්න අඩු කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධානතම උෂ්ණත්වය දෙද්දී අපි මේ කරන්න ඕනේ. සතාට අනිවාර්ය ප්‍රධානම දේ තමයි සත්තුන් බ්‍රූඩ් කරද්දී උෂ්ණත්වය හරියට දෙන්නම ඕනේ යාළුවනේ. නැත්තම් මේ රස්සාව කරලා වැඩක් නෑ. මේක බ්‍රූඩර් එකේ රස්නේ හරියට දී ගන්න බැයි නම් වැඩක් නෑ. මොකද ඒක හරියට දෙන්නේ නැත්තම් සත්තුන්ගේ මරණ වැඩි වෙනවා. එහෙම වුණාම ඔයාලට පාඩු වෙනවා. රස්නේ ඊට අමතරව යාළුවනේ මම කර්ටන් දාන විදිහත් කියලා දෙන්නම්. රස්නේ දෙද්දි කර්ටන් එක දාද්දි යාළුවනේ අනිවාර්යෙන් මේ වගේ විනිවිද පේන කර්ටන් එකක් ගන්න. මම ගොඩක් බ්‍රූඩර් වල දැකලා තියෙනවා තනිකර කළු පාටින් තමයි මේ කර්ටන් එක දාන්නේ. මේ වෙලාවට මෙහෙම පුළුවන් නම් මෙහෙම මේ විනිවිද පේන පොලිතින් එකෙන් කර්ටන් එක දාන්න. එහෙම වුණාම සතාට ආලෝකයක් එනවා, රස්නෙත් එනවා. දැන් කළු පාට කර්ටන් එක දාපුවම වෙන්නේ යාළුවනේ ඔයාලට අනිවාර්යෙන් අමතරව බල්බ් දාන්න වෙනවා සතාට ආලෝකය දෙන්න. ඒ හින්දා පුළුවන් තරම් මේ විනිවිද පේන කර්ටන් එක මේ ඉතිරියේදී මේ පොලිතින් එකෙන් කර්ටන් දාගන්න මේ බ්‍රූඩර් එකේ හදද්දි. ඉතින් ওই ටික තමයි යාළුවනේ කියන්න තියෙන්නේ. channel එක subscribe කරලා අපිට උදව්වක් support එකක් දෙන්න. ඉස්සරහට තව ඔයාලට මම දන්න සියලුම දේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දිගටම ඔසිස් ඇග්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.